හරි මම බෙහෙත් ටික ලියලා දෙන්නම්. ටිකක් මහන්සි වෙන්න එපා. රෙස්ට් කරන්න මේ දවස් ටිකේම රෙස්ට් එකක් ගන්න අම්මා. මොකද මේ මහන්සි වෙන්න එපා. ඔයාලට හතිය එන්න පුළුවන්. ඔයාගේ ඇඟ වීක්. ඒක නිසා චුට්ටක් අම්මා බලන්න. හරිද? හරි ડોක්ටර් මම බලන්න. මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් ෆාමසියෙන් ගන්න. හරිද? හරි ડોක්ටර්. අම්මේ මුකුත් කරන්න එපා. රෙස්ට් එකේ ඉන්න. මුකුත් කරන්න එපා. ඇඳට වෙලා ඉන්න. කැම ටිකයි මේ වතුර ටිකයි ගෙනත් දෙන්න. හරි. Few moments later. මේ ගෙවල්ද? මේ ගෙවල් එහෙම තියෙද්දි මට ඉන්න පුළුවන් නිදාසේ ඈ ලෙඩක් හැදුනා හඳ කලිසම් දාලා ලෙඩක් හැදුනා මේ ගෙදර ඉන්න පුළුවන්ද මට ඈ ගෙවල් වල හැටි සතු සරපයිද මේ වාස්සේ ඇයි මේ වාස් කරන්න ගෙන්නේ නැහැ මම මට ලෙඩ හැදුනොත් එකෙන් වන්නේ මේ වාස් කරන්න ටොයිලට් එකක්වත් හොදන්න එපා ටොයිලට් එකක්වත් හොදන්න එපා මාව බලන්න මිනිස්සෙක් ආවත් මුන් බලයි මොකද කියලා මුන් කොහොමද මේ අයිකුන්ට ගෙව විදියට ඉන්නේ කියලා මම ආස් කරොත් නදලා කරලා තිබ්බොත් තමයි ටොයිලට් ඒ විදියට තියෙන්නේ ගියාම පස්සේ හරියට පාවිච්චි කරන්න මේ ගෙදර එකෙක් ගන්න නැහැ එකෙක් ලෙඩක් හැදිලා පාරුවේ ඉන්න පුළුවන්ද ඉන්නගෙන පාරුවේ ඉන්න පුළුවන්ද තේ කම්බොන්න වෙලාවක් තියෙනවා කන්න වෙලාවක් තියෙනවා මේ වැඩ කරන්නේ සනසිල්ල ඉන්න ලෙඩක් අතුරන් මේක ගෙදර ලෙඩක් ඇදලා සනසිල්ලත් ඉන්න බෑ රයිස් කුකර් තියලා මේ නෑ බලන්න තේරෙයි ඔක්කොම මම බැරිලා ගිය දවසට එතකොට තේරෙයි මේ අම්මගේ අගේ මේ මං කරන්න ඕනේ හැමදේම ලෙඩක් ඇදලා සනසිල්ල ඉන්න නෑ මරුණා මුන්ට තේරෙයි ඔක්කොම මගේ අගේ එතකොට තේරෙයි